ඔන්න ඉතින් යාළුවනේ ඕඩර් කරපු ගිම්බල් එක ගෙදරටම ආවා. මේක ඕපන් කරගෙන බලමු කොහොමද කියලා. මේක තමයි ගිම්බල් එක. මේක ගිම්බල් එකේ ස්ටෑන්ඩ් එක. ඉතින් අපි මේක ඕපන් කරගෙන බලමු කොහොමද කියලා. මේක ගිම්බල් එකේ ස්ටෑන්ඩ් ෆ්‍රේම් එක. මේක තමයි ඉතින් යාළුවනේ ගිම්බල් එක. මේක ඔන් කරගන්න පුළුවන්. මෙතනින් බටන් එකක් තියෙනවා. ඒ වගේම මේක බ්ලූටූත් ක්ලිප් එක මෙතන තියෙනවා. ඒකත් ඔන් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේකේ චාර්ජර් එක. ඒ වගේම තමයි ලයිට් ක්ලිප් දෙකකුත් තියෙනවා. ගිම්බල් එකේ දෙපැත්තට සවි කරන්න පුළුවන්. දැන් බලමු අපි ස්ටෑන්ඩ් එක කොහොමද කියලා. ඉතින් ඕපන් කරගෙන බලමු. හොඳ ඔරිජිනල් කවර් එකකුත් ඇවිල්ලා තියෙනවා ඒකට. ශක්තිමත් භාවයෙන් හොඳ කවර් එකක්. ඉතින් ඕපන් කරලා බලමු. ස්ටෑන්ඩ් එකත් හොඳ හයියට තියෙනවා. ඒ වගේම තමයි ගිම්බල් එකත් හොඳ ශක්තිමත්ව තියෙනවා. ඇත්තටම මේකේ වටිනාකම තමයි වීඩියෝ කරන අයට ගොඩක් වටිනවා. අංශක 360ටම මේක කැරකෙවෙනවා. ඉතින් අපි ස්ටෑන්ඩ් එකට ගිම්බල් එක සෙට් කරගන්න තිබ්බ බලමු. ඉතින් ස්ටෑන්ඩ් එක ඕනේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ ගිම්බල් එක අරන් ස්ටෑන්ඩ් එකට හයි කරගමු. ඉතින් යාළුවනේ මේ ගිම්බල් එකේ තියෙන වටිනාකම තමයි අංශක 360ටම කැරකෙවෙනවා. ඒ කියන්නේ අපි වටේම කැරකුණත් අපි ඉන්න දිශාවට මේ ගිම්බල් එකෙන් ෆෝන් එක හරවලා ඕන විදිහට වීඩියෝ කරන්න පුළුවන්. ඇත්තටම වීඩියෝ කරන කන්ටෙන්ට් කරන අයට මේක ගොඩක්ම වටිනා සුපිරිම භාණ්ඩයක් තමයි. ඉතින් දැන් අපි හයි කරගන්න විදිය බලමු. මේ විදිහට පොඩි ලයිට් ෆ්‍රේම් දෙකක් එනවා. මේ දෙක ගිම්බල් එකේ දෙපැත්තට තමයි සවි කරගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මෙතනට. ඉතින් මේ ගිම්බල් දෙකේ දෙපැත්තට මේ ලයිට් ෆ්‍රේම් දෙක හයි කරගත්තට පස්සේ ඕන වෙලාවක කරුවලේ වුණත් එළියක් නැති තැනක වුණත් අපිට වීඩියෝ එක ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ ලයිට් ෆ්‍රේම් දෙක ඔන් කරගන්න පුළුවන්. මේකේ විවිධ කලර් වලින් තියෙනවා. එක එක කලර් වලට මාරු කරන්න පුළුවන්. මම ඔයාලට එක පෙන්නන්නම් ඉස්සරහට. මේ ලයිට් ෆ්‍රේම් දෙක ගිම්බල් එකේ දෙපැත්තට සෙට් කරගමු දැන්. මේ විදිහට ගිම්බල් එකේ දෙපැත්තට සෙට් වෙන්නේ. මැදට තමයි ෆෝන් එක සෙට් වෙන්නේ. ඉතින් දැන් ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ. ගිම්බල් එක ස්ටෑන්ඩ් එකට සෙට් කරලා ලයිට් ෆ්‍රේම් දෙක හයි කරලා. ඉතින් දැන් ෆෝන් එක මේකට සෙට් කරගන්න විදිය බලමු. ඉතින් මේ විදිහට ගිම්බල් එකේ මැදට ෆෝන් එක ගානට තියලා සෙට් කරගන්නවා. ඊට පස්සේ වීඩියෝ කරන විදිය මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් යාළුවනේ දැන් අපි ගිම්බල් එක වැඩ කරන විදිය තමයි මේ බලන්න යන්නේ. මේ බලන්න අපි කොහෙටද යන්නේ? ඒ පැත්තට ගිම්බල් එකෙන් ෆෝන් එක කරවලා ඒ පැත්ත වීඩියෝ කරනවා. දැක්කද ඔයාලට පේනව නේද කැරකෙවෙනවා. මේක හරියට මම පෙන්නන්නම් ඉන්න ඔයාලට වීඩියෝ කරලා. ඉතින් මේ බලන්න අපි මොන පැත්තටද යන්නේ? ඒ පැත්තට ෆෝන් එක හැරෙනවා. ගිම්බල් එකෙන් තමයි මේ ෆෝන් එක හරවන වැඩේ කරන්නේ. ඉතින් සෑහෙන වටිනවා. තනියෙන් වීඩියෝ හදන කට්ටියට නම් මේක ඇත්තටම සුපිරියක්. මොකද කවුරුත් ඕනේ නැහැ ෆෝන් එක හරවා ඇවිදින්න, අල්ලා ඇදින්න. ගිම්බල් එක තියෙන නිසා
සුපිරියට ඒ විදිහට අපිට ඕන විදිහට කරන්න පුළුවන්. මේක අංශක 360ටම කරකවෙනවා. ඒ කියන්නේ වටේම කරකවෙනවා. ඉතින් ඒක නිසා වීඩියෝ කරන අයට නම් සුපිරිම සුපිරියක් තමයි මේක. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට මේක කොහොමද කරුවල තැනකදී වීඩියෝ කරන ප්‍රයෝජනවත් වන්නේ කියලා. ලයිට් ඔෆ් කරලා ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද කියලා. දැන් ලයිට් ඔෆ් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට වීඩියෝ කරන්න පුළුවන්. දෙපැත්තේ තියෙන ලයිට් ෆ්‍රේම් දෙක ඔන් කරගන්න ඕනේ. එහෙම ඔන් කරගත්ත පස්සේ හොඳට එළිය වැටෙනවා. දෙපැත්තෙම දෙක ඔන් කරගන්න ඕනේ. ඉතින් එතකොට කරුවල තැනක වුණත් අපිට වීඩියෝ එක හොඳට පැහැදිලිව කරගන්න පුළුවන්. ඉතින් මේක ලයිට් ෆ්‍රේම් දෙකේ විවිධ කලර් තියෙනවා. ඉතින් ඒවා එකින් එකට මාරු කරගන්න පුළුවන්. චේන්ජ් කරාට පස්සේ අපිට ඒ අවස්ථාවට අනුව අපි වීඩියෝ කරන එකේ එළිය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් විවිධ කලර් වලට මාරු කරන්න පුළුවන්. මේ විදිහට ආඩ පේනවා විවිධ කලර් මාරු වෙනවා. ඉතින් වීඩියෝ කරන අයට මේ gimbal එක ගොඩක් වටිනවා. ඉතින් මේක මිලදී ගන්න පුළුවන්. ලංකාවේ මිල නම් කොහොමද දන්නේ නැහැ ලංකාවේ. ඉතින් මේක වීඩියෝ කරන අයට තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් යාළුවනේ ඉදිරියේදී ලස්සන වීඩියෝ ටිකක් ඔයාලට ගේන්න අමතක නොකර channel එක subscribe කරන්න. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. අල්ලා දෙවියන්ගේ පිහිටයි. යේසු පිහිටයි.